අපි මේ ගමන පටන් ගත්තේ දවල් 12ට විතරයි. වැස්ස පොඩ්ඩක් පායලා හින්දා යාළුවෝ ටික කතා වුණා දෙදුරුවේ බලන්න යන්න. මේ පාර දෙපැත්තෙම තියෙන්නේ වෙල් අයවල්. ඒ ඔක්කොම වතුරෙන් යට වෙලයි තියෙන්නේ. ටික දුරක් යනකොට අපිට අපේ පළවෙනි බාධකේ හම්බුණා. මෙතන නම් වතුර පොඩ්ඩයි තිබ්බේ. මේ තමා මීය පාලම පහු කරලා ටික දුරක් යද්දි අපිට අපේ දෙවැනි බාධකෙත් හම්බෙනවා. මෙතනී අපට අපේ යාළුවෙක් හම්බෙනවා. ඒ තමයි අනිල් අයියා. අනිල් අයියා ගේ තියෙන්නේ මේ ළඟම. අපිට මෙතනින් අනිල් අයියා කියනවා එයාගේ වත්තට දවස් 2කට 3කට කලින් අලි ආවා කියලා. අලි ඇවිල්ලා ගස් වර්ගයක් කෑවා කියලා අපිට කිව්වේ. අපි දැන් යන්නේ ඒ ගස් බලන්න. ඔයාලට පේනවා ඇති මේ මෙතන මේ ගස්වල පොතු නෑ. මේ තියෙන්නේ අලින්ට දාන කරන්ටට. මේ ගස් ඔක්කොගෙම මේ අලි තමා මේ පොතු කාලා තියෙන්නේ. මේ බලානිද්දි වතුර වැඩි වෙන්න බං. දැන් මේ මෙච්චර තිබ්බේ නෑ ඉස්සෙල්ලා. කලින් දෙවිලා ගියේ මෙතනට. දැන් අපි මෙතන නිකන් අත පිටින් ටික කරා. මේ ඔය ලොරියක් කරි අස්සේ තියන්නේ යම. මේ අපි යනවා. ඊළඟට දන්නවනේ. දෙදුරුව ජලාශයට යන්න ප්‍රධාන පාරවල් කීපයක් තියෙනවා. ඒ වගේ යන්න තමයි අපි හිතාගෙන හිටියේ. ඒත් අපි හිතපු නැති විදිහට මෙතනින් වතුර පාරට ඇවිල්ලා පාර වැහිලා තිබ්බේ.
බලාගෙන හිටු වෙලාවක් ආවා. දැන් වලට බලා ගන්න පුළුවන්. ඊපස්සේ තමයි ඉතින් ගමන. ඊට පස්සේ අපි ආපහු වෙන්න පටන් ගත්තා අතුරු පාරකින් දාලා හරි දැදුරුවේ ජලාශය බලන්න යන්න හිතාගෙන. අතුරු පාරේ අපි ටික දුරක් එද්දී අපි හිතපු නැති විදිහේ බාධකයක් අපිට හම්බුණා. අපි නම් හිතුව මෙතනින් යන්න බැරි වෙයි කියලා. ඒත් අපි කොහොම හරි මෙතනින් එහා පැත්තට ගියා. එහෙනම් ගමන ඉදිරි කොටස අපි පටන් ගන්න යන්නේ guys. right. පේනවැදී වතුර පාර කොච්චර සැරද කියලා මේ පේනවනේ මෙතනින් වැටුනොත් ඉතින් කෑලි වම එහා පැත්තට යන්නේ. මේ අඩි 100ක්ද බං අද මේ වලදී? ඈ? අඩි 100ක් යනවා කියන්නේ සම්පූර්ණයෙන් යලාදී. ඔයාලා වෙන්නනම් මෙන්න මෙතන කොච්චර වතුර පාරක් යනගෙනවා කියන්නේ තුම සරස් තියෙන වතුර මෙතන වැටුනොත් ඉතින් කෑලි තමයි ආයේ. පළවෙනි වතාවට දැක්කේ. හරි ලංකාවේ පළවෙනි වතාවට මේක කොමනේ ඩැරි. අර මේකදී මෙන්න මේ වැටක් වගේ තියෙන මේ දෙපැත්තෙම මේ දෙපැත්තෙන් බැම්මක් තියෙන්නේ. ඕකේ ඇවිදගෙන ගියා කියන්නේ අර හරියට. දැන් මේ හරියට. මේකෙත් මෙන්න මෙතෙන්ට වගේ ගියා කි. දැන් ඒ ඔක්කොම වෙලා තින්නේ ඒ තරම් වතුර වැඩි. කොහොමයි වෙන්නේ ඉතින්? කොහොම හරි කට්ටිය
කට්ටිය හොඳට නාලා ඉන්නේ.